උඹට කියන්න මම පාරට ගියා. පාරට යනකොට කොල්ලෙක් හිටියා අපේ ගෙවල් හරිය කොල්ලා. ඒ කොල්ලා පාරෙන් එහා පැත්තේ පාරෙන් එහා පැත්තේ ඉන්නකොට බයික් එකේ බස් එක තව බස් එකට ඉස්සර කරනවා. රුපියල් 2 ලාභෙට අර කොල්ලව හප්පගෙන බස් එක නතර කරේවත් නෑනේ. බස් එක ගියා යන්න මට මරු ආවෙස් වුණා. මත් බයික් එකේ හිටියේ ගියා මම එලවගෙන ගිහිල්ලා බස් එකට ඉස්සර කරලා නතර කරලා මං කිව්වා බලු වැඩ කරන්න එපා. බෑලා අර කොල්ලව ඉස්පිරිතාලට අරන් යන්න. ගාමම එකතු වුණා. කැත්ති ගහන්නේ කුරුදු කපන කැත්තෙන් කපන්න කලින් පොලිසියෙන් ආවා. පස්සේ පොලිසියට බාර දුන්නා නැත්තම් කැත්ති ගහන්නේ. ඔයඩ කියන අද අපේ ෂොප් එක ඉස්සර සිංහල ළමයා හිටියා බයික් එක. මම කඩේ හිටියා ඉන්නකොට මට ඇහුණා සැතේ. මං එළියට ගිහලා බැලුවා මොකද? ළමයා මෙතන වැටිලා බස් එක හප්පලා බස් එක යනවා. කට්ටිය කෑගුවා බස් එක හප්පලා යන්නේ කියලා. මට පුදුම තරහ ආවා. මම බයික් එක ගත්තා ගියා. මම බැලුවේ නේ. මොකද්ද මං කතා කරලා ගිහුවා නැවත්තන කෙත්තේ වැඩ කරන්න එපා. ඒ ළමයා ඉස්පිරිතාලට ඇඩ්මිට් කරලා ඔය අවුණ එහෙම කරන්න එපා. දාලා හප්පලා දාලා යන්න රුපියල් 2 ලාභෙට. ඊට පස්සේ පොලිසියෙන් ආවා සිංහල මුස්ලිම් ඔක්කොම එකතු වුණා. එකතු වෙලා යව පොලිසියට බාර දුන්නා. එනේ එමය අපි කට්ටියත් කියන්නේ ඉතනේ අපි එම කරන්නේ පුදුම විදියට මට තරහාවේ මොකද අප්පලා දාලා යන්න ගියා රුපියල් 2 ලාභෙට. එම කරන්න එපා. උකා අද වා මාර සීන් එකක් අද උනේ. අපේ ගමේ කොල්ලා පාරේ ආපෙත්තේ හිටියේ මාත් ටවුන් ඒරියා වෙලාවට ටවුන් ඒරියාවට පස්සේ ඌ අප්පගෙන යන්න ගියා බස් යනවා අප්පගෙන මම ඉස්සර කරලා ගිහිල්ලා බස් එක නතර කරලා මං ගුවා මේ තුප්පය වැඩ කරන්න එපා බහපන් බස් එකෙන් මුළු ඒරියා එකම එතන මචං ඇවිල්ලා දෙකන්න එලනකොට මොනවත් නැහැ සමාව අරගෙන පොලිසියට බාර දුන්නා ඌව නැත්තම් එතනම ඉවරයක් කරනවා අපි දන්නවනේ ඉතින් ඒ සෙල්ලම් හරියන්නේ නැහැ අපිත් එක්ක අපි කොයි දිගල බලලා දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා